ඔන්ලයින් පෙනුම සහ ඇත්ත ජීවිතය. සමාජ මාධ්‍යයේ අසත්‍ය සහ සැබෑ සතුට. ඔයා කවදාවත් හිතලා තියෙනවද අපි ඇයි මේ තරම් අනිත් අයගේ පින්තූර දිහා බලාගෙන ඉන්නේ කියලා? අපි ඇයි අනිත් අයගේ සතුට දකිද්දී අපේ ජීවිතේ මොකක් හරි අඩුවක් තියෙනවා කියලා හිතෙන්නේ? අද අපි ජීවත් වෙන්නේ සමාජ මාධ්‍ය කියන ලুকু වෙස්මුහුණු පළඳින සමාජයක. අපි අද මේ කතා කරන්නේ අන්න ඒ බොරුව ගැන. නගරයේ තියෙන ඊටාම මිල අධික හෝටලයක ජනේලයේ අද්දර අසුනක තාත්තා කෙනෙක් සහ එයාගේ තරුණ පුතා ඉඳගෙන හිටියා. තාත්තා හරිම නිහඬයි. එයාගේ දැස්වල තියෙන්නේ වයසත් එක්ක ආපු පරිණත බවක්. එයාගේ අතේ තිබුණේ අලුත්ම වර්ගයේ ස්මාර්ට්ෆෝන් එකක්. පුතා හැම වෙලාවෙම ඒකේ ස්ක්‍රෝල් කරනවා. ඒකේ යන ලස්සන රටවල්, මිල අධික කෑම, hina වෙලා ඉන්න යුවලවල්, සුකෝපභෝගී වාහන පුතා නිතරම බලන්නේ ඒවා. පුතා නහයෙන් උඩින් සුසුමක් හෙලලා තාත්තා දිහා බැලුවා. තාත්තේ, ඇයි අපේ ජීවිතේ මෙච්චර අසාර්ථක? බලන්න අනිත් අයව. ඒ අය කොච්චර සතුටින්ද? ඒ අය හැමදාම මොකක් හරි හොඳ දෙයක් කරනවා, සැප විඳිනවා. අපිට ඇයි මේ තරම් ප්‍රශ්න තියෙන්නේ? තාත්තා කිසිවක් නොකිය සංසුන්ව hina වෙලා ජනේලෙන් පිටත පෙන්නුවා. එතන තිබුණ තවත් පිරිසක්. ඒ පිරිස අතරේ ඉන්න කෙනා සමාජ මාධ්‍යවල ලක්ෂ ගාණක් අනුගමනය කරන ප්‍රසිද්ධ කෙනෙක්. එයාගේ පෝස්ට් ටිකක් දාන්න එයා අනිත් අය එක්ක හරිම ලස්සනට hina වෙලා පින්තූරයක් ගත්තා. ඒ hinaව කොච්චර ලස්සනද කියනවනම් ඒක දකින ඕනෑම කෙනෙක්ට හිතෙනවා මමත් ඒ තැන හිටියනම් කොච්චර හොඳද කියලා. හැබැයි පින්තූරේ ගහලා ඉවර වුණු ගමන්ම අර ප්‍රසිද්ධ කෙනාගේ මූණේ තිබුණ hinaව එකපාරටම මැකිලා ගියා. එයා ෆෝන් එක අරන් හරිම ආඩම්බරෙන් වගේම නීරසව Tamanගේ යාළුවෝ එක්ක වචනයක්වත් කතා නොකර ෆෝන් එකේම ගිලී කෑම කන්න පටන් ගත්තා. එතන තිබුණේ සතුටක් නෙවෙයි, මහම්සියක් විතරයි. තාත්තා පුතා දිහා හැරිලා මෙහිම ඇහුවා. පුතේ, ඔයා අර දැක්කේ ඒ අයගේ ජීවිතේ නෙවෙයි. ඒ අය අපිට පෙන්වන්න කැමති ප්‍රදර්ශනය විතරයි. පින්තූරේ ඉන්නකොට ඒ අය පෙන්වන්නේ සතුට. හැබැයි පින්තූරේ ගහලා ඉවර වුණාම ඒ අයත් අපි වගේම සාමාන්‍ය මිනිස්සු. ඒ අයටත් ප්‍රශ්න තියෙනවා, ඒ අයටත් කේන්ති යනවා, ඒ අයටත් තනිකම දැනෙනවා. හැබැයි ඒ අය ඒ දේවල් කවදාවත් සමාජ මාධ්‍යවල පෝස්ට් කරන්නේ නැහැ. ඔයා අනිත් අයගේ highlight reel එකත් එක්ක ඔයාගේ ඇත්ත behind the scenes එක සසඳන්න යන්න එපා. ඒක හරියට අනිත් අයගේ වෙස්මුහුණත් එක්ක ඔයාගේ ඇත්ත මූණ සසඳනවා වගේ දෙයක්. පුතා නිහඬ වුණා. එයාට තේරුණා සතුට කියන්නේ ෆෝන් එකේ තියෙන පින්තූරයක තියෙන දෙයක් නෙවෙයි කියලා. අපේ ජීවිතේ ඇත්ත සතුට තියෙන්නේ Facebook එකේ likes වල නෙවෙයි. අපිත් එක්ක සැබෑවටම ඉන්න ආදරණීය මිනිස්සුන්ගේ hinaව ඇතුලේ. ඒ නිසා අනිත් අයගේ බොරු සතුට දකිනකොට ඔයාගේ ජීවිතේ අඩුවක් තියනවා කියලා හිතන්න එපා. ඔයාගේ ලෝකය ඔයාට ලැබිලා තියෙන දේවලින් ලස්සන කරගන්න. මොකද අනිත් අයගේ දේ දිහා බලලා ඔයාගේ ජීවිතේ නාස්ති කරගන්න තරම් ඔයාගේ ජීවිතේ ලාභ එකක් නෙවෙයි. අද ඉඳන් අනිත් අයගේ සතුට දිහා බලලා දුක් වෙන එක නතර කරන්න. ඒ වෙනුවට ඔයා අද දවසේ සතුටින් ඉන්න පුංචිම මොහොතක් විඳින්න. ලස්සන ෆිල්ටර් දාපු පින්තූර වලට වඩා ලස්සන ඔයාගේ ඇත්ත hinaවයි. අද ඉඳන් බොරු සමාජ මාධ්‍ය ලෝකෙන් එළියට ඇවිත් ඔයාගේ සැබෑ ජීවිතේ සතුටින් විඳින්න පටන් ගන්න. අන්තිම වශයෙන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාගේ ජීවිතයේ ලස්සන වෙන්න නම් ඔයා පින්තූරයක ඇතුලේ hina වෙන්න ඕනේ නැහැ. ඔයාගේ හිත ඇතුලේ සතුටින් ඉන්න ඕනේ. ඉතින් මේ වගේ හිතට දැනෙන ජීවිතයට යමක් එකතු කරගන්න පුළුවන් තවත් දේවල් ගැන දැනගන්න කැමතිනම් අනිවාර්යෙන්ම අපේ හිත වයිබ් channel එකත් එක්ක එකතු වෙන්න. අපි හැමෝම ජීවිතේ විවිධ සටනක් කරනවා. හැබැයි තනි වෙන්න එපා. ඔයාගේ හිතට දැනෙන අදහස්, ඔයාට තියෙන ගැටලු අපි එක්ක බෙදා ගන්න. ඔයා දාන එක like එකක්, එක comment එකක් සමහර විට තවත් කෙනෙක්ගේ හිත හදන්න පුළුවන්. අපේ මේ ගමනට එකතු වෙන්න, බෙදා ගන්න, අපි හැමෝම එකතු වෙලා අපේ ජීවිත අලුතින් හිතමු. මම ආයේ ඉක්මනින් මෙනවා හිතට දැනෙන තවත් ලස්සන කතාවක් අරගෙන. එතකන් හැමෝම පරිස්සමෙන් හිතට සතුටින් ඉන්න. හිත වයිබ්. ඔබේ හිතේ සැනසීම වෙනුවෙන්.